සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මැජිකල් මූවිස් channel එකට. 2005 රිලීස් වුණු House of Wax කියන ටිකක් පරණ වුණත් සුපිරි මූවි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මේ කතාව ගැන පොඩි විස්තරයක් කියනවා නම් විනෝදෙන් ඉන්න යාළුවෝ සෙට් එකක් ෆුට්බෝල් මැච් එකක් බලන්න යන අතරමඟදී මහා වනාන්තරයක රැයක් ගත කරන්න තීරණය කරනවා. ඒත් නොසිතූ විදිහට ගමනට බාධා ඇති වෙන නිසා උදව් බලාපොරොත්තුවෙන් ළඟම තියෙන නගරයට යන මෙයාලට අන්තිමේදී සිද්ධ වෙන්නේ ජීවිත වලින් වන්දි ගෙවන්න. මූවි එක බලන්න කලින් ඔයාලට පොඩි රික්වෙස්ට් එකකුත් කරනවා. මගේ channel එක අලුතින් බලන කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මූවි එක බලමු. මේ කතාව පටන් ගන්නකොටම පෙන්වන්නේ අම්මා කෙනෙක් ඉටිරත් කළා මිනිස් මූණක හැඩයක් තියෙන අච්චුවකට ඊටි ටික දානවා. ඒ අතර සංසුන්ව කෑම කකා ඉන්න ළමයෙකුත් පෙන්නනවා. ටික වෙලාවකින් ඒ ගෙදර තාත්තා තවත් ළමයෙක් උස්සගෙන ඇවිල්ලා පුටුවේ ඉඳවන්න උත්සාහ කරනකොට ඒ ළමයා ගොඩක් කලබල කරනවා. මේ අතර අර ඊටි දාපු අච්චුව බිම වැටිලා කැඩෙනවා. ඉතින් මේ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා ඒ ළමයාගේ අත් කකුල් ගැට ගහනවා. ඒත් ඒ ළමයා කලබල කරන නිසා අම්මා ඒ ළමයාට ගහනවා. ඉතින් කලින් පෙන්නුවේ අතීත වෙච්ච කතාවක්. දැන් වර්තමානෙ පෙන්නනවා. මේ තමයි මේ කතාවේ එක් ප්‍රධාන චරිතයක් වෙන කාලි. මෙයාගේ යාළුවා පේජ්. මෙයාලා කොලෙජ් එකේ ෆුට්බෝල් මැච් එකක් බලන්න යන්න හදන්නේ. ඉතින් ඒක ගැන තමයි කතා කරන්නේ. ටිකකින් මෙතනට කාලිගේ බොයිෆ්‍රෙන්ඩ් වේඩ් ඇවිත් ඇයි ෆුට්බෝල් මැච් එක බලන්න යන ට්‍රිප් එකට ඔයාගේ සහෝදරයා ඉන්නේ කියලා කාලිගෙන් අහනවා. එතකොටම මෙයාලගේ අනිත් යාළුවා ඩෝල්ටන් එක්ක කාලිගේ සහෝදරයාත් මෙතනට එනවා. කාලිගේ සහෝදරයාගේ නම නික්. මේ අතර පේජ්යාගේ බොයිෆ්‍රෙන්ඩ් බ්ලේක් ගාවට යනවා. මේ බ්ලේක් තමයි නික්ට ෆුට්බෝල් මැච් එක බලන්න යන්න එයාලත් එක්ක එන්න කියලා තියෙන්නේ. ඉතින් මේ යාළුවෝ 6 දෙනාම සෙට් වෙලා ට්‍රිප් එකේ යනවා. මේ අනාතරතුර ප්‍රධාන පාර වහලා තියෙන නිසා මෙයාලා අතුරු පාරකින් යනවා. හැබැයි මගක් දුර යද්දී මෙයාලා තීරණය කරනවා රෑ කෑම් කරලා උදේම යමු කියලා. ඒ අතර පෙන්නනවා පාරේ බෝඩ් එකක් ගහලා තියෙනවා Rudy's House of Wax එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලත් ඇවිත් නරඹන්න කියලා. ඉතින් මෙයාලා කැලයක් මැද්දට ගිහිල්ලා කැලයක් මැද්දේ කැම්ප් එක හදාගන්නවා. මේ හැමෝම විනෝදෙන් හිටියත් නික් නම් ටිකක් තරහෙන් ඉන්නේ. එයා වේඩ් එක රණ්ඩුවක් පටන් ගන්න හදනකොටම කාලි මැද්දට පැනලා එයාගේ සහෝදරයාත් එක්ක කතා කරනවා. නික් මෙතන තරහෙන් ඉන්නේ එයාව කාලි අත්හැරියා කියලා. නික්ගේ හැසිරීම නිසා එයාට කාර් ඇක්සිඩන්ට් එකකට පොලිසියට යන්න වෙලා ඒ වගේම එයාව ෆුට්බෝල් ටීම් එකෙන් එලවලා ගෙදරනුත් එලවලා මෙන්න මේ දේවල් නිසා කාලිත් එයාව අත්හැරියා කියලා තරහෙන් ඉන්නේ. ඒත් කාලි කියන්නේ මම ඔයාව අත්හැරියේ නෑ. හැබැයි ඔයාගේ වැඩ නිසාම තමයි ඔයාට හරියට සති දෙකක්වත් රස්සාවක් කරන්න බැරි කියලා. ඔයා මාව අවුස්සන්නද මෙහිට ආවේ? දැන්වත් වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න කියලා කාලි මෙතනින් යනවා. මෙතනදී එකපාරට එන හුළඟක් නිසා මෙයාලට ගඳක් දැනෙනවා. ඒත් මෙයාලා ඒක එච්චර ගණන් ගන්නේ නැතුව විනෝදෙන් කාලය ගත කරනවා. ඩෝල්ටන්ගේ වැඩේම මේ හැම දෙයක්ම වීඩියෝ කරන එක. මෙයාලා මේ විනෝදෙන් කාලය ගත කරන වෙලාවේ මෙතනට වාහනයක් ඇවිත් වාහනේ ලයිට් එක මෙයාලට වදින විදියට එතන නවත්තගෙන ඉන්නවා. මෙයාලා ලයිට් ඔෆ් කරන්න කියලා කිව්වත් ඒ මනුස්සයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැති නිසා නික් බෝතලයකින් ගහලා ලයිට් එකක් කඩනවා. එතකොට මේ ට්‍රක් එක හරවගෙන ඒ මනුස්සයා එතනින් යනවා. රෑ මෙයාලා නිදාගත්තම කවුරු හරි මෙයාලා වීඩියෝ කරනවා. හැබැයි මේ ඩෝල්ටන් නම් නෙමෙයි. කාලිට සද්දයක් ඇහෙන නිසා කාලි එළියට යනවා. ඒත් එතනට වේඩ් එන නිසා මෙයාලා ආයිත් නිදාගන්න යනවා. බ්ලේක් කලබලෙන් උදේම නැගිටලා පරක්කු වෙලා කියලා අනිත් අයව නැගිටවනවා. මෙයාලා යන්න ලෑස්ති වෙන වෙලාවේ ඩෝල්ටන් එයාගේ කැමරා එක නැහැ කියලා හොයනවා. ඉතින් මේ වෙලාවේ ගෑල් ළමයි දෙන්න ඇඳුම් මාරු කරනකොට රෑ ආව වගේම හුළඟත් එක්ක ගඳක් එනවා. කාලිට ඒ ගඳ එන්නේ කොහෙන්ද කියලා බලන්න ඕනේ නිසා ඒ පැත්තට යනවා. පේජ් යන්න අකමැති වුණත් කාලිගේ පස්සෙන් යනවා. මේ අතර වේට් එයාගේ වාහනේ ස්ටාර්ට් කරන්න හැදුවත් එයාගේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. අර ගඳ එන පැත්තට යන කාලිගේ කකුල එකපාරටම ලෙස්සලා පල්ලමකින් වැටෙනවා. මෙයා වැටෙන්නේ කුණු මස් පිරිච්ච වලකට. මෙයා එතනදී මිනිස් සතක් දැකලා බය වෙනවා. එතකොට මේ යාළුවෝ ටික මෙතනට දුවගෙන එනවා. වේට් කාලිව ඉක්මනට ඇවිත් උස්සලා ගන්නවා. ඒකම මෙතනට ට්‍රක් එකක් එනවා. හැබැයි මේ රෑ ආපු ට්‍රක් එක නෙමෙයි කියලා මෙයාලා ලයිට් එක දිහා බලපු ගමන් අඳුර ගන්නවා. මේ ට්‍රක් එකෙන් බහින මිනිස්සයා පාරේ මැරිච්ච සතුන්ගේ කොටස් ගෙනල්ලා මෙතනට විසික් කරනවා. කාලියාට එතන තියෙන අත පෙන්නුවම එයා ඒක ළඟට ගිහිල්ලා එළියට ඇදලා අරන් පෙන්නනවා ඒක බොරුවතක් කියලා. වේට්ගේ වාහනේ කැඩිලා නිසා වාහනේට ඕනි කරන කොටසක් ගන්න ගෑස් ස්ටේෂන් එකක් තියෙන්නේ කොහෙද කියලා වේට් මේ මිනිස්සයාගෙන් අහනවා. ඒත් ඒ මිනිස්සයා කියන්නේ නම් ටිකක් දුර යන්න වෙනවා කියලා.
මෙයාලගේ ෆුට්බෝල් මැච් එක මිස් වෙන නිසා වේඩ් ගෑස් ස්ටේෂන් එකට යන්නම් කියලා මෙයාලට අනිත් වාහනේ ෆුට්බෝල් මැච් එක බලන්න යන්න කියලා කියනවා. මෙතනදී අර මිනිස්සයා ගෑස් ස්ටේෂන් එකට ඕනනම් වේඩ්ව ගිහිල්ලා බස්සන්නම් කියලා කියනවා. ඉතින් කාලිත් වේඩ් එක්ක ඒ මිනිස්සයාගේ ට්‍රක් එකේ යන්න තීරණය කරනවා. කාලිගේ ඇඳුම ජරා වෙලා නිසා නික් එයා ඇඳන් ඉන්න එක කාලිට දීලා ඇඳ ගන්න කියනවා. කාලි ඇඳුම් මාරු කරගත්තට පස්සේ මෙයා වේඩ් එක අර මිනිස්සයාගේ ට්‍රක් එකේ යනවා. හැබැයි කාලිට නම් මේ මිනිස්සයා හැසිරෙන විදිය අල්ලන්නේ නැහැ. මේකට තවත් හේතුවක් වෙන්නේ කාලියේ මිනිස්සයා ගාව තියෙන පිහිය දැක්කම එයා ඒ පිහිය අරගෙන හැසිරෙන විදිහ. මේ මිනිස්සයා වාහනේ වතුර පාරක් ළඟ නතර කරලා මෙතනින් ඉස්සරහට තියෙන නගරේ තමයි ගෑස් ස්ටේෂන් එක තියෙන්නේ කියලා පෙන්නනවා. එයාත් මෙයාලත් එක්ක යන්නේ හිතන් හිටියත් මේ දෙන්න අපි පයින් යන්නම්. ඔයා කරපු උදව්වට ස්තුතියි කියලා එතනින් නගරයට ඇවිදගෙන යනවා. මේ වෙලාවේ යාළුවෝ ටික ට්‍රැෆික් එකට අහුවෙලා ෆුට්බෝල් මැච් එකට ය아가න්න විදියක් නැතුව ඉන්නවා. ඉතින් මෙයාලා දැන්ටමත් ගොඩක් පරක්කු නිසා බ්ලේක් ඇරෙන්න අනිත් තුන් දෙනාම කියනවා වාහනේ ආපහු හරවගෙන කැම්ප් කරපු තැනට යමු කියලා. හැබැයි වේඩුයි කාලී නම් විනෝදෙන් නගරයට ඇවිදගෙන ගියත් ගෑස් ස්ටේෂන් එකේ කවුරුත් පේන්නේ නැති නිසා කාගෙන් හරි උදව්වක් ඉල්ලමු කියලා ඉස්සරහට ඇවිදගෙන යනවා. මේ වෙලාවේ පේජ් කාලීට කෝල් කරලා එයාලා ආපහු හරවගෙන එනවා කියලා දැනුම් දෙනවා. මෙයාලා මෙහෙම ඇවිදන් යනකොට කවුරු හරි ගෙදරක ඉඳලා මෙයාලා දිහා බලනවා. මෙයාලා චර්ච් එක ළඟට ආවම කාලි වේට් කියනවා චර්ච් එකේ ඉන්න කාගෙන් හරි අපි අහලා බලමු කියලා. ඉතින් මෙයාලා දෙන්න චර්ච් එක ඇතුළට ගියත් යාඥාවක් අතුරුතුර නිසා මෙයාලා දෙන්න ආපහු එළියට යනවා. මෙයාලා එළියට වෙලා ඉන්නකොට චර්ච් එක ඇතුලේ ඉඳලා මිනිස්සෙක් එළියට එනවා. මේ මිනිස්සයාගේ නම තමයි බෝ. වේට් මෙයාට මෙහෙට ආපු හේතුව කිව්වම මෙයාට තරහ යනවා. යාඥාව අතරතුර කරදර කළේ ওই දෙයටද කියලා මෙයා තරහෙන් ආයි චර්ච් එක ඇතුලට යනවා. ආයි ටිකකින් බෝ එළියට ඇවිත් සමාව අරගෙන යාඥාව ඉවර වුණාම උදව් කරන්නම් කියලා කියනවා. ඉතින් එතකන් මෙයාලා දෙන්න අර බෝඩ් එකක් ගහලා තිබුණු House of Wax කියන මියුසියම් එක බලන්න යන තීරණය කරනවා. මේ වෙලාවේ ඉටිවලින් මිනිස්සුරුරක් අඹන කෙනෙක්ව අපිට පෙන්නනවා. හැබැයි යාගේ මූණ නම් පෙන්වන්නේ නැහැ. වේට් House of Wax එක ළඟට ගිය ගමන් කරන්නේ යතුරකින් බිත්තිය හූරලා බලන එක. දොරේ ක්ලෝස් කියලා ගහලා තිබ්බත් මෙයාලා මේක ඇතුළට යනවා. වේට් හරි ආසාවෙන් මේ මුළු ගේම ඉටිවලින් හදලා තියෙන්නේ කියලා හැම දෙයක්ම ආසාවෙන් බලනවා. මෙයාලා මියුසියම් එක ඇතුළට එන එක අර පිළිම යම්මන මිනිස්සට ඇහෙනවා. කාලේ මේ මියුසියම් එකේ ගහලා තියෙන තොරතුරු කියවද්දි දකිනවා රූඩි කියන ගෑනු කෙනයි එයාගේ හස්බන්ඩ්ුයි මේ House of Wax එක හදලා තියෙන්නේ කියලා. වේට් මෙතනදී ලයිටර් එකක් ඉටිපිලිමකට අල්ලලා විහිළු කරනකොට කාලි එහෙම කරන්න එපා කියලා නවත්තනවා. මේ වෙලාවේ වේට් දකිනවා බල්ලෙක්ගේ පිළිමයක් තියෙනවා. වේට් විහිළුවෙන් ඒක අල්ලන්න යනකොට ඒ බල්ලා එකපාරට මෙයාට බොරලා එතනින් යනවා. ඒ පිළිමයක් නෙමෙයි ඇත්ත බල්ලෙක්. මෙතන පොඩි පොඩි සත්තුන්ගේ ඉටිපිලිමක් තියෙනවා. එතන තියෙන පියානෝ එකක් දැකලා වේඩේ පියානෝ එක ගහන්න ගන්නවා. කාලි මේ සත්තුන්ගේ පොඩි ඉටිපිලිමයට බලද්දී ඒ හැම ඉටිපිලිමක වින්සන්ට් කියලා ගහලා තියෙනවා. ඉටිපිලිම වල විතරක් නෙමෙයි බිත්තිවල තියෙන චිත්‍රවලත් වින්සන්ට් කියලා ගහලා තියෙන්නේ. කාලි කියනවා මේ හැම දෙයක්ම අමුතුයි. මේ හැම දෙයක්ම ඉටි නිසා කියලා. ඒත් වේඩ් එතන තියෙන පොඩි ළමයි වාඩි කරවන පුටු දෙකක් පෙන්නලා ඒව නම් වැක්ස් නෙමෙයි කියලා කියනවා. කාලි මියුසියම් එකේ තියෙන කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ඒකේ දූවිලි පියදනකොටම කාලි දකිනවා ජනේලෙන් කවුරු හරි මෙයාලා දිහා එබිලා බලන් ඉන්නවා. කාලි බය වෙලා ජනේලෙ දිහා බැලුවත් එතන කවුරුත් නැහැ. මේ වෙලාවේ වේඩ් එළියට ගිහිල්ලා ඒ කවුද කියලා බලන්න යනවා. කාලි තනියම මියුසියම් එක ඇතුළට වෙලා ඉන්නවා. මෙයා බයෙන් අර ජනේල ළඟට ගියාම එළියේ ඉඳන් වේට් කවුරුත් නැහැ කියලා පෙන්නනවා. වේට් එළියේ තියෙන බේස්මන්ට් එකට යන්න තියෙන දොර අරින්න හැදුවත් ඒක ඇරෙන්නේ නැහැ. මේ අතර කාලි මියුසියම් එකේ හැමතැනම ඇවිද බලනවා. ඒත් මෙයා එතන බයෙන් බල ඉඳලා පිටිපස්සෙන් පිටිපස්සට යනකොට පිටිපස්සේ තියෙන විකෘති වෙච්ච පිළිමයක් මෙයාගේ ඇඟේ වදින නිසා මෙයා බය වෙලා කෑ ගහගෙන එළියටම දුවනවා. වේට් මෙයා ගාවට ඇවිත් බය වෙන දෙයක් නැහැ. අපි ගෑස් ස්ටේෂන් එකට යමු කියලා මෙයා වෙතනින් අරගෙන යනවා. මේ වෙලාවේ අනිත් යාළුවෝ ටික කැම්ප් කරපු තැනටම ඇවිත් නිසා බ්ලේක් නික්ට වාහනේ අතුරු දීලා කියනවා ඩෝල්ටන් එක්ක ගිහිල්ලා කාලිලව අරගෙන එන්න. එයයි පේජුයි එතනට වෙලා ඉන්නම් කියලා. ඊට පස්සේ ආපහු කාලිවයි වේඩ්වයි පෙන්නනවා. මේ දෙන්න ගෑස් ස්ටේෂන් එක ඇතුළට ගිහිල්ලා ඉන්නවා. ඒත් කවුරුත් නැති වෙලාවේ මෙහෙම ඇතුළට ආපු එක හරි නෑ කියලා කාලි කිව්වත් වේට්ට නම් ගාණක් නෑ. වේට් මේ වෙලාවේ නික් ගැන කියවනවා. නික්ට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා මෙයා කාලිගෙන් අහනවා. කාලි කියනවා එයාට එහෙම හැමොත් එක්කම ප්‍රශ්නයක් නෑ. නික් මාත් එක්කමයි පොඩි කාලේ ඉඳලා හිටියේ. හැබැයි ටිකක් ලොකු වෙද්දී නික් ඉස්කෝලේදී ප්‍රශ්න ඇති කරගත්තා. ඉතින් අපේ දෙමව්පියෝ එයාට සැර කරන්න ගත්තා. ඊට පස්සේ තමයි නිග්ගේ මේ විදිහට හැසිරීම වෙනස් වුනේ කියලා කාලි කියනවා. ඒකම කාලි කියනවා දැන් නම් කලුවර වැටිගෙන එන්නේ කියලා. එතකොටම බෝ මෙතනට එනවා. එයා අහනවා ඔයාලා හොරකම් කරන් යන්නද හදන්නේ කියලා. වේට් කියනවා නැහැ. අපි ඕන කරන ෆෑන් බෙල්ට් එක තියනවද කියලා විතරයි බැලුවේ. ඒත් මම කෝකටත් සල්ලි ඔතන මේ සුඩින් තිබ්බා. හැබැයි මට ඕන කරන ෆෑන් බෙල්ට් එක මෙතන නැහැ කියලා කියනවා.
මෙතනදී බෝ එයාගේ ගෙදර මෙයාලට ඕනි කරන ෆෑන් බෙල්ට් එක තියෙනවා එන්නේ යමු කියලා මෙයාලව එක් කරගෙන යනවා. වේට් මෙතනදී බෝට කියනවා මට ඔයාගේ ගෙදර ගියාම බාත්රූම් එකට පොඩ්ඩක් යන්න ඕනි කියලා. බෝගේ ගෙදරට යනකොට මෙයාලා කියනවා හවුස් ඔෆ් වැක්ස් එක නම් නියමයි කියලා. බෝ කියනවා ඉස්සර නම් මිනිස්සු දුර ඉඳලා ඕක බලන් එනවා. ට්‍රූඩි කියන ගෑනු කෙනා තමයි ඕකේ ප්‍රධාන ආටිස්ට් කියලා මෙයා කියනවා. එතකොටම කාලි අහනවා වින්සන්ට් කවුද කියලා. බෝ කියනවා එයා දැන් නැහැ. ඒ ට්‍රූඩිගේ ළමයි දෙන්නගෙන් එක්කෙනෙක්. ට්‍රූඩිගේ කතාව ගොඩක් දුක හිතෙනවා. ට්‍රූඩිගේ හස්බන්ඩ් ડોක්ටර් කෙනෙක්. එයා ගොඩක් දක්ෂයි. ට්‍රූඩි හවුස් ඔෆ් වැක්ස් එක කරේ ගොඩක් ආසාවෙන් වගේම ආදරෙන්. කාලයක් යනකොට එයාලට ළමයි දෙන්නෙක් හම්බුණා. ඊට පස්සේ එයාට බ්‍රේන් සිස්ට් එකක් හැදුන නිසා එයාට පිස්සු හැදුනා. සමහර වෙලාවට එයාව ඇඳේ බැඳලා තිබ්බම එයා කෑ ගහන සද්දේ මුළු නගරෙටම ඇහුණා. එයාගේ හස්බන්ඩ් එයාව බේරගන්න බැරි වුණා. ඒ නිසා එයාගේ හස්බන්ඩ්ත් දුකට වෙඩි තියාගත්තා. එයාගේ ළමයි දෙන්නත් ගෙදරින් ගියා කියලා මෙයා කියනවා. බෝ එයාගේ ගේ ළඟට ආවම කාලෙට කාර් එක ඇතුළට වෙලා ඉන්න කියලා එයා වේඩ් එක ගෙදරට ගිහින් ෆෑන් බෙල්ට් එක හොයලා දෙන්නම් කියලා මෙයා වේඩ්ව ගේ ඇතුළට අරගෙන යනවා. බෝ වේඩ්ට පල්ලෙහා දිගටම ගියාම බාත්රූම් එක තියෙනවා කියලා පෙන්නලා මම ඇඳුම් මාරු කරලා ෆෑන් බෙල්ට් එකත් හොයාගෙන මෙන්නම් කියලා උඩ තට්ටුවට යනවා. වේඩ් බාත්රූම් එක හොයාගෙන ගේ ඇතුළට ඇවිදගෙන යනවා. මේ අතර නික් ඩෝල්ටන් එක්ක මෙයාලව ගන්න එනවා. ඒත් නික් මෙතනදි කියනවා මේ තැන GPS එකටවත් පෙන්වන්නේ නැහෙනි කියලා. ඉතින් මේ වෙලාවේ වේඩ් බාත්රූම් එකට ගිහින් ඇවිත් එතනම තියෙන කාමරයක් ඇතුළට ගිහිල්ලා බලනවා. වේඩ් මෙතනදී කාමරේ තියෙන මැරිච්ච සත්තුන්, ට්‍රූඩිගේ හස්බන්ඩ්ගේ සර්ටිෆිකට් එක, මිනිස් වෙස් මූණු වගේම එයාගේ මෙඩිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් උත් දකිනවා. හැබැයි බෝගේ ගෙදර ට්‍රූඩිගේ හස්බන්ඩ්ගේ බඩු තියෙන්නේ කොහොමද කියලාවත් වේඩ් හිතන්නේ නැහැ. මේ වෙලාවේ කාලි වාහනෙන් එළියට බහිනවා. මෙයා වාහනේ ඉස්සරහා බැලුවම දකිනවා එක හෙඩ්ලයිට් එකක් කැඩිලා තියෙනවා. මෙයා එකපාරටම කලබල වෙලා වාහනේ හෝන් එක ගහනවා. වේඩ්ට මේක ඇහුණත් මෙයා ඉන්න කාමරේ ලයිට් එක එකපාරට ඔෆ් වෙනවා. වේඩ් දොර අරින්න උත්සාහ කරත් දොර ඇරෙන්නේ නැහැ. එතකොට මේ කාමරේ පල්ලෙහා තියෙන රහස් දොරකින් අතේ ලොකු කතුරක් තියාගත්ත මිනිහෙක් එනවා. එයා වේඩ් ළඟට ඇවිත් වේඩ්ගේ කකුල පිටිපස්සෙන් කපනවා. වේඩ් කළුවරේ අතට අහුවෙන ආයුධයක් අරගෙන සද්දෙට ඇහුම්කන් දීගෙන ඉඳලා පහර දෙන්න හැදුවත් අර මිනිහා එකපාරට ළඟට ඇවිත් මෙයාව කතුරෙන් කපනවා. වේඩ් බිම බඩගාගෙන යනකොට එයා වේඩ්ට පයින් ගහනවා. කාලි පුළුවන් තරම් හෝන් ගහලා පේජ්ට කෝල් කරනවා. ඒත් ඒ දෙන්නා විනෝදෙන් ඉන්න නිසා කෝල් එක ගන්නෙ නැහැ. කාලි වොයිස් මැසේජ් එකකින් මේ වාහනේ ගැන කියනකොටම බෝ එතනට එනවා. කාලි වේඩ් කෝ කියලා ඇහුවත් එයා තම බාත්රූම් එකේ කියලා තමයි බෝ කියන්නේ. කාලි එතකොටම වාහනය තුලට නැගලා වාහනේ ලොක් කරලා මම වේඩ් එනකන් මෙහෙම්මම ඉන්නවා කියලා කියනවා. බෝ ඒ දොර අරින්න උත්සාහ කරනවා. කාලි මෙතනදී බෝගෙන් අහනවා ඔයා නේද කැම්ප් සයිට් එකට රෑ ආවේ කියලා. එතකොටම බෝ වීදුරුවට ගහලා වීදුරුව කඩලා කාලිගේ කකුලෙන් අදිනවා. මෙතනදී කාලිගේ ෆෝන් එක වාහනේ ඇතුළට වැටෙනවා. කාලිගේ කකුලෙන් ඇද්දත් කාලි වාහනේ අතුර කරකවලා වාහනේ ස්ටාර්ට් කරලා අතින්ම ඇක්සලරේටරේ තද කරලා වාහනේ පස්සට ගන්නවා. වාහනේ එල්ලිලා ඉන්න බෝ විසි වෙලා ගිහිල්ලා බිමට වැටෙනවා. කාලි පුළුවන් තරම් ඉක්මනට නැගිටලා වාහනේ අරගෙන යන්න හැදුවත් වාහනේ එක පැත්තක් වලකට වැටෙන්න නිසා මෙයාට වාහනේ ඉස්සරහට ගන්න බැරි වෙනවා. මෙයා ෆෝන් එක ගන්න උත්සාහ කරත් ෆෝන් එකත් මෙයාගේ අතට අහු වෙන්නේ නැහැ. මෙයා වාහනේ ලයිට් එක ඔන් කරපු ගමන් දකිනවා බෝ වාහනේ ඉස්සරහා ඉන්නවා. කාලි පුළුවන් තරම් ඉක්මනට වාහනේ පිටිපස්සේ තියෙන කවුළුවෙන් රිංගලා වාහනෙන් බැහැලා දුවනවා. මේ වෙලාවේ වේඩ්වර කොණ්ඩේ වවාගත්ත මිනිහයා ඇදගෙන යනවා. මෙයා වේඩ්ව මේසයක් උඩ දාලා ඇඳුම් ඔක්කොම කපලා ඉන්ජෙක්ෂන් එකක් ගහලා හිරිවට්ටලා වේඩ්ගේ තුවාල මහනවා. වේඩ්ට මේ මිනිහයව ලාවට පේනවා. වේඩ් අර මියුසියම් එකේ හිටපු බල්ලවත් මෙතනදී දකිනවා. මෙයා වේඩ්ගේ මූණේ ඉටි ගාලා වේඩ්ගේ අයිබ්‍රෝස් වගේම රැවුලත් ගලවනවා. මේ අතර කාලි නගර මැද්දට ගියාම මුළු නගරෙම ලයිට් ඔන් වෙනවා. වේඩ් වර මිනිහයා මැෂින් එකක හිර කරලා මැෂින් එක ඔන් කරලා මුළු ඇඟටම ඉටි දානවා. මේ වෙලාවේ කාලි තියෙන ආරක්ෂිතම ස්ථානයේ විදියට චර්ච් එක තෝරගෙන එතනට දුවලා යනවා. ඒත් එතනට ගිහින් උදව් ඉල්ලුවත් මෙයාට දකින්න ලැබෙන්නේ අමුතු දෙයක්. මේ චර්ච් එකේ ඉන්න හැම කෙනෙක්ම ඉටි පිළිම. මෙයා එතන තියෙන පිළිම අල්ලලා බලනකොට එතන තියෙන පිළිමෙක අතක් කැඩුනම මස් වගේම ලේ පාට දැකලා කාලි ගොඩක් බය වෙනවා. එතන තියෙන ලීෆ්ලට් එකකින් කාලි දැනගන්නවා මෙතන ට්‍රූඩිගේ මලගෙදර සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම මිනි පෙට්ටිය ඇතුලේ ඉන්නේ ට්‍රූඩි මහත්මිය කියලා. මෙතනට බෝ එන සද්ද ඇහුනම කාලි ඉක්මනට හැංගෙනවා. බෝ මෙයාව හොයලා යන්න හැදුවත් එයා මෙයාව හොයා ගන්නවා. කාලි ට්‍රීස්ගේ කකුල් දෙක ගාව තමයි හැංගිලා ඉඳලා තියෙන්නේ. කාලි කොහොම හරි බේරිලා දිව්වත් බෝ මෙයාව අල්ල ගන්නවා.
හැබැයි කාලි එතන තියෙන ගෙදරකින් එබිලා බලන කෙනෙක්ව දැකලා උදව් ඉල්ලලා කෑ ගැව්වත් ඒ මනුස්සයට ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ නිකුයි ඩෝල්ටනුයි අර නගරට එන වතුර පාර ගාවින් වාහනේ නවත්තලා පයින් එනවා. මෙතනදී නික් ඩෝල්ටන්ට වාහනේ අතුර දෙනවා. මේ අතර කාලිව බෝ ගෑස් ස්ටේෂන් එකේ පල්ලෙහාට ගෙනිල්ලා පුටුවක තියලා ගැට ගහනවා. මෙයාගේ මුළු ඇඟම පුළුවන් තරම් ටේප් වලින් ඔතනවා. බෝ ගෑස් ස්ටේෂන් එකේ මියුසික් කැසට් එකක් ඔන් කරපු නිසා කාලිගේ කෑ ගහන සද්දේ කාටවත් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඩෝල්ටනුයි නිකුයි මෙතනට ඇවිත් කාලිගේ නම කියලා අඬ ගහනකොට කාලි කෑ ගහන්න හැදුවත් බෝ කට තද කරගෙන එතන තියෙන ආයුධයක් අරගෙන බය කරනවා. කවුරුත් පේන්නේ නැති නිසා නික් කියනවා අපි දෙන්න බෙදලා ගිහින් හොයමු. හම්බුනාම මෙතනට මෙන්න කියලා මේ දෙන්න දෙපැත්තට යනවා. නික් ග්ලොසරි එකක් ඇතුළට යන්න හැදුවත් ඒත් එතන කවුරුත් නැහැ. දොරවල් වහලා. හැබැයි ඇතුලේ කැරපොත්තොයි පණුවොයි පිරීලා. මේ අතර බෝ සුපර් ග්ලූ එකක් අරගෙන කාලිගේ කටට දාලා තොල් දෙක අලවනවා. එයා උඩට ගිහින් ගෑස් ස්ටේෂන් එකේ දොරවල් වහලා යන්න හදනකොටම මෙතනට නික් ඇවිත් මගේ සහෝදරයයි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වයි හොයන්නේ. එයාලා මෙහි ආවද කියලා ඇහුවත් බෝ නැහැ කියලා තමයි කියන්නේ. කාලියාව බැඳලා තියෙන පුටුවේ එක අතක් කඩා ගන්නවා. බෝ නික්ට එයා කවුරුත් දැක්කේ නැහැ කිව්වත් නික් විශ්වාස කරන්නේ. කාලිට කෑ ගහන්න බැරි වුණත් එයා උත්සාහ කරනවා. එතන උඩ තියෙන කවුළුවකින් කාලි ඇඟිල්ලක් දාලා නික්ට පෙන්වන්න හැදුවත් බෝ ඒක දකිනවා. බෝ නික් වෙතනින් යවන්න ඕන නිසා මගේ සහෝදරයා වින්සන් තමයි මෙතන හිටියේ. එයා දැන් උඩහට ගියා. එයා සමහර විට දන්නවා ඇති කියලා සපත්තුවේ ලේසෙක් ගැට ගන්නවා වගේ ඉඳලා කාලිගේ ඇඟිල්ල කපලා සාක්කුවේ දාගන්නවා. බෝ නික් වෙතනින් එහාට ගෙනියන ගමන් කලිසම පිටිපස්සේ තියෙන උල්ලායුධයක් ගන්නවා. ඒත් කාලිගේ ඇඟිල්ලෙන් ලේ ගොඩක් එන නිසා කාලි අනිත් අතින් කට ඇදලා ඇලවිච්ච කට ගලවගෙන කෑ ගහනවා. එතකොටම බෝ නික්ට අනින්න හැදුවත් නික් මෙයාට ගහලා ගෑස් ස්ටේෂන් එක ඇතුළට ගිහිල්ලා දොර වහගන්නවා. නික් ගෑස් ස්ටේෂන් එකට එන්න පුළුවන් හැම දොරක්ම වහනවා. හැබැයි එකපාරටම බෝ එතනින් යනවා. කාලි අඬ ගහන නිසා නික් පල්ලෙහාට ගිහින් කාලිව පුටුවෙන් ගලවනවා. නික් මෙතනදී කාලිගේ අත බලලා එයාද මේක කළේ කියලා අහලා මෙයාගේ කකුල් දෙකත් ලෙහනවා. කාලි මෙයාට කියනවා මෙහි හරි භයානකයි කියලා. මේ අතර ඩෝල්ටන් තෝරගන්නේ හවුස් ඔෆ් වැක්ස් එක ඇතුළට යන්න. මෙයා ඇතුළට ගිහින් කාලිවයි වේඩ්වයි හොයනවා. ටික දුරක් යනකොට මෙයා පියානෝ එක ළඟ වේඩ් ඉඳන් ඉන්නවා දකිනවා. මෙයා වේඩ්ට කතා කළත් එයා කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැති නිසා ඩෝල්ටන් ඇඟිල්ලෙන් වේඩ්ගේ මූණට අනිනවා. එතකොටම වේඩ්ගේ ඇස් දෙක හෙලවෙනවා. ඒ කියන්නේ වේඩ්ව පණ පිටින් ඉටිපිලිමයක් කරලා. එහෙම කරලා තියෙන්නේ වින්සන්ට්, බෝගේ සහෝදරයා. අර කොණ්ඩේ වවාගෙන හිටපු අමුතු මූණක් තියෙන මිනිසයා. මෙතනදී ඩෝල්ටන් වේඩ්ව බේරගන්නම් කියලා එයාගේ මූණේ ඉටි ටික ගලවනකොට වේඩ්ගේ හමත් එක්ක ගැලවෙනවා. හැබැයි මෙතන වින්සන්ට් ඉන්නවා කියලා වේඩ් මෙයාට කියන්න උත්සාහ කරත් මෙයාට තේරෙන්නේ නැහැ. වින්සන්ට් මෙයාට පිටිපස්සෙන් පහර දෙනකොටම මෙයා පහත් වෙලා දුවනවා. හැබැයි ඒ පිහියෙන් ගහන පාර වේඩ්ට වැදිලා වේඩ්ගේ මූණින් කෑල්ලක් කැපෙනවා. ඩෝල්ටන් එතනින් බේරිලා දුවන්න හැදුවත් පඩිපෙලකින් වැටෙන නිසා ඩෝල්ටන්ට දුවා ගන්න බැරි වෙනවා. වින්සන්ට් එකපාරට ළඟට ඇවිත් පිහිදකකින් ඩෝල්ටන්ගේ බෙල්ලට ඇනලා හිස කඳින් වෙන් කරනවා. මේ වෙලාවේ නික්ට වාහන සද්දයක් ඇහෙනවා. බෝ ගියා කියලා මෙයාලා ගෑස් ස්ටේෂන් එක උඩට ඇවිත් ආයුධයක් අරගෙන මෙතනින් වාහනේට යන්න හිතුවත් වාහනේ අතුර ඩෝල්ටන් ගාව කියලා මතක් වෙනවා. නික් පොලිසියට දැනුම් දෙන්න හැදුවත් මේ ගෑස් ස්ටේෂන් එකේ තියෙන ෆෝන් එකත් වැඩ කරන්නේ නැහැ. කාලි කියනවා මගේ ෆෝන් එක තියෙන ගේ ළඟ තියෙන ට්‍රක් එකේ. හැබැයි අපි වේඩ්ව හොයාගන්න ඕනේ. එයාට මොනව කරලත් දන්නේ මේ හැම දෙයක්ම ඉටි කියලා කාලි කියනවා. නික්ට මෙයා කියපු දේ තේරෙන්නේ නැති නිසා ඉටි කියන්නේ මොකද්ද කියලා අහනවා. කාලි කියනවා මේ කවුරුත් මිනිස්සුયો නැහැ. හැමෝම ඉටි පිළිම කරලා. හැබැයි කාලිට මතක් වෙනවා ගෙදරකින් එබිලා බලපු මිනිස්සයව. මෙයා නික්පත් අරගෙන ඒ ගේ ගාවට යන ගමන් කියනවා මෙතනින් ගෑනු කෙනෙක් එබිලා බැලුවා කියලා. නික් බැම්මක් උඩට නැගලා ජනේලකින් ඒ ගේ දිහා බැලුවත් කර්ටන් එක නිසා හරියට පේන්නේ නැහැ. හැබැයි එකපාරටම කර්ටන් එක ඇරෙනකොට නික් බය වෙලා බිමට බහිනවා. ඒත් මෙයාලට දකින්න ලැබෙන්නේ ඒ ගෙදර ගෑනු කෙනාවත් ඉටිපිරිමයක් කරලා කියලා. කාලි කියනවා ඒ කියන්නේ මුළු නගරේ ඉන්න හැම මිනිස්සෙක්ම ඉටි කරලා කියලා. නික් මේක දිහා බලන ගමන් කියනවා මෙයාලා ඇත්ත විදියටම ඉන්නවා. ඒත් ඇත්ත නෙමෙයි. ඊට පස්සේ පේජ්වයි බ්ලේක්වයි පෙන්නනවා. මේ දෙන්න විනෝදෙන් කාලය ගත කරනවා. හැබැයි එකපාරටම මෙයාලා දාලා තියෙන මියුසික් එක නතර වෙන නිසා බ්ලේක් එළියට ගිහිල්ලා ප්ලේයර් එක ඔන් කරනවා. මෙතන තියෙන පේජ්ගේ ෆෝන් එකේ වොයිස් මෙසේජ් එක දකින බ්ලේක් ඒක අහනවා. එතකොට මෙයාට දැනගන්න ලැබෙනවා ඒ නගරේ භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා. බ්ලේක්ට අඬ ගැහුවත් බ්ලේක් එන්නේ නැති නිසා පේජ් ලයිට් එක ඔෆ් කරලා නිදා ගන්නවා. ටිකකින් මෙයාට සද්දයක් ඇහිලා හැරිලා බැලුවම මෙයාගේ මූණ ළඟ වින්සන්ට් ඉන්නවා දැකලා බය වෙලා කෑ ගහගෙන දුවනවා. මෙතනදී මෙයා දුවලා යනකොට කකුල පැටලලා වැටෙනවා. එතකොටම පේජ්ට දකින්න ලැබෙන්නේ බ්ලේක්ගේ බෙල්ලට පිහියක් ඇනලා
බ්ලේක් බිම වැටිලා ඉන්න එක. පේජ් බය වෙලා කෑ ගහගෙන දුවනවා. මෙතනට එන වින්සන් බ්ලේක්ගේ බෙල්ලේ තියෙන පිහිය තවත් අද කරලා බ්ලේක්ව මරනවා. පේජ් දුවලා යනකොට පරණ ෆැක්ටරි එකක් දැකලා ඒක ඇතුළට ගිහිල්ලා හැංගෙනවා. ටිකකින් මේ ෆැක්ටරි එකේ ලයිට් ඔන් වෙනවා. පේජ් ඉන්න තැනම පෙට්ටියක ෆෝන් ගොඩක් තියෙනවා. පේජ් ඒවා වැඩ කරනවාද කියලා බැලුවත් ඒ එකක්වත් වැඩ කරන්නේ නැහැ. පේජ් ටිකක් දුර ගිහින් උල් කූරක් අතට අරගෙන වින්සන්ට් ඉන්නවද කියලා බලනවා. පේජ් උඩේ ඉඳලා වින්සන්ට් ඉන්නවද කියලා බලලා ඇවිදගෙන යනකොට පල්ලෙහා ඉඳලා පේජ්ගේ කකුලට වින්සන්ට් අනිනවා. පේජ් බිමට වැටුනමත් මෙයා පිහියෙන් අනින්නම උත්සාහ කරනවා. ඒත් පේජ් කොහොම හරි බේරිලා දුවනවා. පේජ් එතන තියෙන වාහන අරින්න උත්සාහ කරනකොට එක වාහනයක් ඇරෙනවා. මෙයා ඇතුළට නැගලා හැංගිලා ඉන්නවා. පේජ් බයෙන් හැංගිලා හිටියත් මෙතනට එන වින්සන් මෙයා ඉන්න වාහනේ දොර අරිනවා. එතකොටම පේජ් එයාගේ අතේ තියෙන උල්කූරෙන් වින්සන්ගේ මූණට අනිනවා. පේජ් එවලි මෙතනින් දුවනවා. හැබැයි අර උල්කූර දාලා තමයි දුවන්නේ. ඒක වින්සන්ට අරගෙන මෙයාගේ මූණෙන් ගැලවුණු ඉටි ටික මෙයා ආයෙත් මූණේ ගා ගන්නවා. පේජ් වාහනයකට මුවා වෙලා හැංගිලා හිටියත් මෙයා වින්සන් එනවද කියලා එබිල බලන්න යනකොටම වින්සන් පේජ්ගේ ඔළුව පසාරු කරගෙන යන්නම ඒ උල්කූර විසික් කරනවා. පේජ් එහෙම්මම වැටිලා මැරිලා ඉන්නකොට වින්සන් ළඟට ඇවිත් වීඩියෝ කරන ගමන් ඒ උල්කූර පේජ්ගේ ඔළුවෙන් ගලවලා ගන්නවා. ඉතින් මේ අතර කාලීනිකුයි ආරක්ෂිත තැනක් හොයාගෙන යන ගමන් කතා වෙනවා වින්සන් තමයි මේ හැම දෙයක්ම ඉටිපිලම කරන්නේ නැත්තේ කියලා. නික් කියන්නේ දඩබ්බර කෙනෙක්නේ. කාලී එපා කිව්වත් එයා මෙතන තියෙන එක කඩයක් ගාවට ගිහිල්ලා ඒකේ තියෙන වීදුරුවක් කඩලා එතන ඉටිපිලිමයක් අතේ තියෙන ආයුධයක් ගන්නවා. හැබැයි ඉතින් කාලී හිතපු විදියටම මේ සද්දය ඇහිලා මෙතනට බෝ ඇවිත් මෙයාලට වෙඩි තියනවා. කොහොම හරි බෝගෙන් බේරිලා මේ දෙන්න සිනමා හෝල් එකක් ඇතුළට ගිහින් හැංගෙනවා. හැබැයි බෝ තියටර් එක ඇතුළට ඇවිත් මෙයාලව හැමතැනම හොයනවා. කාලී තියටර් එක ඇතුලේ ඉටිපිලිමයක් වගේම ඉඳගෙන ඉන්නවා. හැබැයි බෝ මෙයාව දැක්කේ නැති වුණත් ඉස්සරහට ගිහින් බලපු ගමන් දකිනවා. බෝ දෙපාරක් හිතන්න නැතුව වෙඩි තිබ්බත් මෙයා පාත් වෙන නිසා පිටිපස්සේ තියෙන ඉටිපිලිමයකට තමයි වදින්නේ. ඒත් නික් හරිම දක්ෂ විදියට එයාගේ අතේ තියෙන ආයුධයෙන් බෝට ඊතලයක් විදිනවා. බෝගේ අතට වැදුනත් බෝ නැගිටලා මෙයාලට වෙඩි තියෙන එක නවත්තන්නේ නැහැ. මෙයාලා දෙන්න එළියට දුවනවා දැක්කම බෝ මෙයාලගේ පස්සෙන් එනවා. ඒත් දොර ඇරිය ගමන් නික් එයාගේ ඉස්සරහා හිටගෙන ඉඳලා ඊතලයක් විදිනවා. ඊතලය බෝගේ පපුව ගාවට වැදුන නිසා බෝ බිමට ඇදගෙන වැටෙනවා. නික් බෝගේ තුවක්කුව අරගෙන උණ්ඩ ටික අයින් කරනකොට කාලී හිමීට බෝ ළඟට ගිහිල්ලා එයාගේ සාක්කුවල මොන හරි තියනවාද කියලා බලනවා. හැබැයි කිසි දෙයක් මෙයාලට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා නික්ගේ අතේ තියෙන තුවක්කුව කාලී හංගලා මෙයාලා මෙතනින් යනවා. එළියට යන ගමන් කාලී වින්සන් ගැන හිතුවත් නික් කියන්නේ නම් අපි මෙතනින් පැන ගන්න ඕනි කියලා. ඒත් මෙයාලට එහෙම යන්න බෑනේ. වේඩ්වයි ඩෝල්ටන්වයි අතෑරලා දාලා යන්න බෑ කියලා කාලී කියනකොට නික් කියනවා එහෙනම් මම තනියම ගිහිල්ලා හොයන්නම්. ඔයා හැංගිලා ඉන්න කියලා. කාලී මේකට කැමති වෙන්නේ නැහැ. අපි දෙන්න මොන දේ කරත් එකටම ඉන්න ඕනි කියලා තමයි කාලී කියන්නේ. නිකොත් මේකට කැමති වෙනවා. ඒ නිසා මේ දෙන්න බෝගේ ගේ ගාවට ගිහිල්ලා එතන තියෙන ට්‍රක් එකේ කාලීගේ ෆෝන් එකේ හුවත් ඒක එතන නැහැ. මේ දෙන්න බෝගේ ගෙදරට පිටිපස්සේ දොරෙන් යන්න තීරණය කරනවා. හැබැයි නික් මෙතනදී කාලීට කියනවා අපිට වේඩ්වයි ඩෝල්ටන්වයි හම්බුනේ නැත්තම් අපි ඉක්මනට මෙතනින් යමු කියලා. කාලීත් මේ දෙයට කැමති වෙන නිසා මේ දෙන්න පිටිපස්සේ දොරෙන් ගේ ඇතුළට යනවා. හැබැයි ගේ ඇතුළට යනවත් එක්කම කාලී එළියේ තියෙන බේස්බෝල් පිත්තක් මෙයාගේ අතට ගන්නවා. මේ දෙන්න ගේ ඇතුළට ගිහින් ඩෝල්ටන්වයි වේඩ්වයි හොයනවා. ඒ ගමන්ම කාලී මේ ගෙදර තියෙන ෆෝන් එකත් වැඩ කරනවාද කියලා බලනවා. හැබැයි ඒකත් වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙහෙම බල ඉන්නකොට කාලී දකිනවා කබඩ් එකක් ඇතුලේ ගන් එකක් තියෙනවා. හැබැයි ඒක මෙයාලා ගන්න උත්සාහ කරත් මෙයාලට ගන්න බැරි වෙනවා. ඒක ලොක් කරලා තියෙන නිසා. ඒ අතුරු ටික කොහොම හරි හොයා ගන්න ඕනි කියලා කාලී හැමතැනම බලනකොට කාලීට එතන තියෙන කබඩ් එකේ ලාච්චුවක කපපු නිවුස් පේපර් වගේක් හම්බ වෙනවා. මෙයා මේව බලනවා. ඉතින් මේ නිවුස් පේපර් වල තියෙන්නේ ට්‍රූඩි මහත්මියට නියුන් දරුවෝ දෙන්නෙක් හම්බුණා කියලා. හැබැයි ඒ ළමයි දෙන්න බද්ධ වෙච්ච ළමයි දෙන්නෙක්. සැත්කමකින් ඒ දෙන්නා වෙන් කරත් එක ළමයෙක්ගේ මූණක් ඩැමේජ් වෙලා තියෙනවා. කාලී මේ විස්තර ටික බලනකොට එතන තියෙන ෆොටෝස් ටිකකුත් දකිනවා. ඒ ෆොටෝස් වල ඒ ඩැමේජ් වෙච්ච ළමයාගේ මූණේ ඉටි ගාලා තියෙනවා තමයි දකින්නේ. ඉතින් මේ ළමයි දෙන්නා වෙන කවුරුත් නෙමෙයි බෝයි වින්සනුයි. මේ වෙලාවේ මෙතනට එකපාරටම බෝ එනවා. බෝ මැරිලා නැහැ. බෝට තුවාල වෙලා නිසා බෝ හරි අමාරුවෙන් ඉන්නේ. බෝ සිංක් එක ගාවට ගිහිල්ලා එයාගේ අතේ තියෙන ඊතලය කොහොම හරි අමාරුවෙන් ගලව ගන්නවා. කාලී මේ හැම දෙයක්ම හැංගිලා බලන් හිටියත් නික්ගේ අතරතුර අර වේඩ්ගිය කාමරයට යනවා. නික්ගේ කාමරෙන් පල්ලෙහාට යන්න තියෙන රහස් සුමම් මාර්ගය හොයාගන්නවා. බෝගේ පපුවට වැදුන ඊතලය ගලව ගන්න බැරුව දඟලන බෝ ඒ ඊතලේ කොටසක් කපලා අයින් කරනකොට මෙතනට තව වාහන එලියක් එනවා.
ඉතින් හිමීට ජනේලෙන් එබිල බලන කාලි දකින්නේ බ්ලේක් වයි පේජ් වයි මරලා වාහනේ දාන් එන වින්සන්ව. කාලි ගොඩක් බය වෙලා හැංගෙනවා. බෝ ගෙදර දොර ඇරලා වින්සන්ට බනිනවා. මම නැතුව යන්න එපා මෝඩ වැඩ කරනවා කියලා. වින්සන් බෝ ළඟට ඇවිත් එයාගේ තුවාලේ බලනකොටත් බෝ මෙයාට බනිනවා. ටිකකින් වින්සන් ඉටිපන්දමක් පත්තු කළා හැන්දක් අරගෙන එයාගේ මූණේ ඉටි ටික හදනවා. මෙතනදී බෝ වින්සන්ට කියනවා අම්මා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි. ඔයා දැන් හොඳට වැඩ ටික කරනවා. තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නවත් අල්ලගන්න ඕනි කියනවා. ඉතින් මේ වින්සන්ව මේ දේවල් කරන්න පොළඹවන්නේ මේ බෝ තමයි. බෝ සාලේට આવම දකිනවා බිම යාළගේ ෆොටෝ එකක් වැටලා තියෙනවා. ඉතින් මෙයාට ගෙදර කවුරු හරි ඉන්නවා කියලා සැක හිතිලා හොයනවා. මෙයා කාලි ඇංගිලා හිටපු තැන බැලුවත් එතන කාලි නෑ. කාලි එතනින් ගිහිල්ලා නික්ව හොයනවා. නික් මෙයාගේ කට තද කරලා මෙයාව කාමරයට ඇදගෙන ගිහින් උමම් මාර්ගෙ පෙන්නනවා. හැබැයි කාලි මෙතනදී නික්ට කියනවා පේජුයි බ්ලේකුයි මැරිලා කියලා. නික් ඒක ඇහුවට පස්සේ අපි ඉක්මනට මෙතනින් යන්න ඕනි කියලා කාලිවත් අරගෙන අර උමම් මාර්ගෙ දිගේ යනවා. මේ පාර දිගේ යනකොට මෙයාලට ස්විච් ගොඩක් හම්බ වෙනවා. නික් වැඩිය හිතන්නේ බලන්නේ නැතුව මේ ස්විච් කොහේ හරි ලයිට් වල තියෙන ඒවා කියලා ඒ ටික දාන්න ගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඔක්කොම නගරේ තියෙන ලයිට් වල ස්විච්. මේවා දානකොට බෝ දැනගන්නවා මෙයාලා දැන් ඉන්න තැන. මේ මෙතන තියෙන ලයිට් වල ස්විච් නෙමේ හින්දා ආයෙත් මේ දෙන්නා මේ පාර දිගේ දිගටම ඇවිදගෙන යනවා. මෙයාලා යන්නේ House of Wax එකේ බේස්මන්ට් එකට. ඒ කියන්නේ අර ඉටි කරන තැනට. මෙයාලා මෙතනට ඇවිත් මේ තැන බලද්දී ඩෝල්ටන්ගේ කැප් එක නික් දකිනවා. ඒකම ඉටි කරන මැෂින් එකේ ඉන්නේ ඩෝල්ටන් කියලා දැක්කම නික් ළඟට ගිහිල්ලා එයාව බේර ගන්න හදනකොට ඩෝල්ටන්ගේ බෙල්ල ගැලවෙනවා. කාලි එතකොටම කෑ ගහලා නික්ව බදාගෙන අඬනවා. ඒත් මේ වෙලාවේ මෙයාලා දකිනවා වින්සන් කේන්තියෙන් පිහි දෙකක් අරගෙන මෙයාලා ගාවට එනවා. ඉතින් මෙතනදී මේ දෙන්නා වින්සන්ගෙන් බේරෙන්න ඕනි නිසා වින්සන් එක ගහගන්නවා. වින්සන් ගහන පාරකින් කාලිව තල්ලු වෙලා ගිහින් මැෂින් එකේ වදිනවා. ඒ නිසා එකපාරටම ගින්දර වැඩි වෙන්න ගන්නවා. නික් කොහොම හරි වින්සන්ට ගහලා එතන තියෙන ඉටි බාල්දිය පෙරලනවා. ඉතින් මේ ඉටි නිසා ඇතිවෙන ලොකු ගින්නෙන් වින්සන්ට මෙයාලා ළඟට එන්න බැරි වෙනවා. මෙයාලා House of Wax එක උඩට දුවනකොට කාලි දකිනවා අර වේට් පෙන්නපු ළමයින්ගේ පුටුවල බෝ වින්සන් කියලා ගහලා තියෙනවා. මේ වෙලාවේ මෙයාලා වේඩ්වත් දකිනවා. ඒත් කාලිවනික් ඇදගෙන දුවනවා. හැබැයි තොර අරිනවත් එක්කම බෝ මෙයාලා ඉස්සරහා ඉන්නවා. නික් කේන්තියෙන් බෝට ගහනවා. මෙයාලා ගහගද්දී කාලිත් බෝට ගහන්න හදනකොට බෝ ගහන පාරකින් කාලිට සිහිය නැති වෙනවා. පහළ ඉන්න වින්සන් කොහොම හරි මෙට්ටයක් පාවිච්චි කරලා ගින්නෙන් මෙහාට පැනලා උඩට එනවා. හැබැයි පල්ලෙහා ඇතුණු ගින්නෙන් මුළු ගෙදරටම ගින්දර පැතිරිලා ඉටි ටික දිය වෙන්න පටන් ගන්නවා. මේ අතර බෝයිනිකුයි හොඳටම ගහ ගන්නවා. හැබැයි ඉතින් බෝ ගහන පාරක් නික්ට සැරටම වදිනවා. බෝ නික් ගාවට ඇවිල්ලා ඔයාව ඉවරයක් කරනවා කියලා බෙල්ල මිරිකගෙන ඉද්දී නික් බෝගේ තුවාලේ පාරලා එයාට හොඳටම ගහනවා. ඒත් බෝ එයාගේ කලිසමෙන් පිහියක් ඇදලා අරන් නික්ගේ කකුලට අනිනවා. බෝ නැගිටලා නික්ව මරන්න ළඟට එනකොටම කාලියාගේ බේස්බෝල් පිටින් මෙයා බෝ මැරෙනකම්ම බෝගේ ඔළුවට ගහනවා. එතකොටම නික් කෑ ගහනවා ඔයාගේ පිටිපස්ස බලන්න කියලා. ඒ මෙතනට වින්සන් එන නිසා. වින්සන්ට එයාගේ සහෝදරයා බෝ මැරිලා කියලා දැක්කම ළඟට ඇවිල්ලා බදාගෙන කෑ ගහලා අඬනවා. මේ අතර කාලි නික් ගාවට ගිහිල්ලා නික්ව නැගිටවන්න හදනවා. ඒත් එකපාරටම වින්සන් කාලි දිහා කේන්තියෙන් බලන නිසා නික් කියනවා දුවන්න කියලා. කාලි පුළුවන් තරම් ඉක්මනට උඩ තට්ටුවට දුවනවා. වින්සන් මෙයාගේ පස්සෙන් යනකොට නික් අවධානය වෙනස් කරන්න වින්සන්ගේ නම කිය කතා කරත් ඒක හරියන්නේ නැහැ. මේ අතර ගින්න හුඟක් පැතිරිලා ගිහින් ඉටි දිය වෙලා පොළව ලිස්සනවා. නික් එයාගේ කකුලේ තියෙන පිහ ගලව ගන්න උත්සාහ කරත් ඒක යාට කරන්න බෑ. ඒ නිසා එයාත් නොන්ඩි ගගහ උඩට යන්න උත්සාහ කරනවා. ඒත් ඉටි හොඳටම දිය වෙලා නිසා මෙයාව ඉටිවල එරෙනවා. මේ වෙලාවේ පොළවේ ඉටි ටික දිය වෙලා බෝගේ මිනිය පල්ලෙහාට වැටෙනවා. කාලි පුළුවන් තරම් ඉක්මනට කාමරයකට ගිහින් කාමරේ දොර වහලා උඩ කාමරේ තියෙන ළමයින්ගේ තොටිල්ලක් දොරට හිර කරනවා. ඒ තොටිල්ල ඇතුළේ තියෙන්නේ බද්ධ වෙච්ච ළමයි දෙන්නෙක්ගේ ඉටි පිළිමයක් හදලා. ඉතින් මේ වෙලාවේ උඟක් කේන්තියෙන් ඉන්න වින්සන් දොර පිහියෙන් කපනවා. එහෙම කපාගෙන යනකොට අර බද්ධ වෙච්ච ළමයි දෙන්නගේ ඉටි පිළිමෙත් හරි මැදින් කැපෙනවා. වින්සන් දොරේ තියෙන ඉටි ටික කඩාගෙන කාලි ළඟට එනවා. වින්සන්ගේ මූණත් ඉටි නිසා රස්නෙට වින්සන්ගේ මූණත් දිය වෙලා. වින්සන් කාලිව මරන්න උත්සාහ කරනකොට කාලි වින්සන්ට කියනවා ඔයා මෙහෙම කරන්න ඕනේ නැහැ. බෝ ඔයාව රවට්ටලා. ඔයා හිතනවාද ඔයාගේ අම්මා මේ දේවල් වලට සතුටු වෙයි කියලා? බෝ ඔයාව රවට්ටලා තියෙන්නේ. ඒ හින්දා ඔයා මාව මරන්න එපා කියලා කිව්වත් වින්සන් මෙයාව මරන්නම උත්සාහ කරනවා. වින්සන් කාලිගේ පස්සෙන් දුවලා ගිහිල්ලා කාලිට පිහියෙන් අනින්න හදද්දිම නික් මැද්දට පනිනවා. නික් මෙයාව තල්ලු කරගෙන ගිහිල්ලා ඇඳට දාලා මෙයත් එක්ක පොරබදනවා. මේ වෙලාවේ වින්සන්ගේ මූණ අල්ලන් ඉන්න නික්ගේ අතින් ඉටි මූණ ගැලවිලා විසි වෙනවා.
නික් වින්සන්ගේ ඇත්ත මූණ දකිනවා. මෙයාගේ මූණ එක පැත්තක්ම නෑ. වින්සන්ට තවත් කේන්ති ගිහිල්ලා නික්ට පිහියෙන් අනින්න උත්සාහ කරනවා. නික් වින්සන් එක පොරබදන ගමන් කාලිට කෑ ගහලා කතා කරනවා. කාලි ළඟට දුවගෙන ආවම නික් ඇස් වලින් කියනවා කකුලේ තියෙන පිහිය ගලවන්න කියලා. කාලි පුළුවන් තරම් ඉක්මනට නික්ගේ කකුලේ තියෙන පිහිය ඇද්දත් කාලි වින්සන්ට අනින්න යද්දිම වින්සන්ගේ මූණ දැකලා බය වෙනවා. වින්සන් කාලිට පහර දෙන්න හදනකොටම නික් වළක්වනවා. නික් කාලිට කෑ ගහලා කියනවා පුළුවන් තරම් ඉක්මනට අනින්න කියලා. නික් එහෙම කියපු ගමන් කාලි දෙපාරක් හිතන්නේ නැතුව වින්සන්ට පිහියෙන් අනිනවා. ඒකම නික් වින්සන්ට පයින් එකක් ගහලා වින්සන්ව තල්ලු කරනවා. වින්සන්ව විසික් වෙලා ගිහිල්ලා පොළවට වැටිලා පොළව කඩාගෙන ගිහිල්ලා බේස්මන්ට් එකටම කිලින්ම වැටෙනවා. මෙයා බෝගෑඟ උඩටමයි වැටෙන්නේ. ඒකම ඉටි ටික දිය වෙලා කාලිවයි නික්පත් වැටෙනවා. හැබැයි මෙයාලා දෙවනි තට්ටුවට වැටෙන්නේ. මේ දෙන්න පුළුවන් තරම් ඉක්මනට නැගිටලා දුවන්න උත්සාහ කරත් මෙයාලා ඉන්න තැනත් හැමතැනම කඩාගෙන වැටෙනවා. මේ දෙන්නම එක තැනකට කොටු වෙද්දී නික් කාලිගෙන් අහනවා කොහොමද අපි පැනගන්නේ කියලා. කාලි බිත්තියට අත තියනකොටම කාලිට අදහසක් එනවා. කාලි කියනවා මේ බිත්තිය හාරමු කියලා. මේ දෙන්නම එකතු වෙලා බිත්තිය හාරන්න ගන්නවා. මේ දෙන්න හරියටම හාරන්නේ මේ මියුසියම් එකේ House of Wax කියලා නම ගහලා තියෙන තැන. ඇතුළේ විශාල ගින්නකින් මේ මියුසියම් එකම ගිනි ගන්නකොට මේ දෙන්න බිත්තිය හාරලා කොහොම හරි එළියට පැන ගන්න උත්සාහ කරනවා. එක පාරටම බිත්තිය දිය වෙලා බිමටම කඩාගෙන වැටෙනම මේ දෙන්න පුළුවන් තරම් ඉක්මනට එළියට පනිනවා. මේ දෙන්න එළියට පැන ගන්නවත් එක්කම මුළු House of Wax එකම දිය වෙලා බිමට වැටෙනවා. ලොකු ගින්නකින් මේ මුළු මියුසියම් එකම විනාශ වෙලා යනවා. ඒකම වින්සන්ගේ මිනිහත් ඉටිවලටම දිය වෙනවා. කාලි නිකුයි මේ දිහා බලාගෙන ඉන්නවා. උදේ පාන්දරම පොලිසිය මේ නගරයට ඇවිල්ලා. පොලිසිය නිලධාරියෙක් මෙයාලා ගාවට ඇවිල්ලා ඔයාලා හොඳින්ද කියලා ඇහුවම කාලි අහනවා ඔයාලා කොහොමද මේ දේවල් ගැන දැනුවත් නැත්තේ කියලා. මේ පොලිස් නිලධාරියා කියනවා ඇත්ත සිද්ධිය තමයි මේ නගරේ අතහැරලා දාලා අවුරුදු 10ක් වෙනවා. මැප් එකකවත් මේ නගරේ නැහැ. මේ නගරේ ගැන කිසිම හොඩුවාවක් ලැබිලා නැහැ. අද ඇති වුණු මහ ගින්නෙන් නැගුණු දුම්ෙන් තමයි පොලිස් නිලධාරියෝ මෙතනට ඔයාලව හොයාගෙන ආවේ කියලා කියනවා. මෙහෙම කියලා මේ පොලිස් නිලධාරියා මෙතනින් යනවා. මේ දෙන්නම ඇම්බියුලන්ස් එකේ දාගෙන යද්දී නික් කාලිට ඩෝල්ටන්ගේ කැමරාව පෙන්නනවා. කාලි අහනවා ඔයාවක පොලිසියට හොරෙන් ගත්තද කියලා. පොලිසිය මේ කැමරාව සාක්ෂියක් වශයෙන් තියාගන්නවා කියලා කිව්වත් නික් ඒක හොරෙන් අරගෙන. එයාගේ යාළුවන්ගේ මතකයන් ඒකේ තියෙන නිසා. මේ වෙලාවේ පෙන්නනවා පොලිස් නිලධාරියට පණිවිඩයක් එනවා. මෙයාට පණිවිඩයක් ලැබෙනවා රෝඩිටයි ડોක්ටර්ටයි ළමයි දෙන්නෙක් නෙමෙයි 3 දෙනෙක් හිටියා කියලා. ඉතින් මේ තුන්වෙනියා කවුද? කාලි නිකුයි ඇම්බියුලන්ස් එකේ යනකොට කාලි දකිනවා අර සත්තුන්ගේ මස් එකතු කරන මිනිස්සයව. මෙතන වින්සන්ගේ බල්ලත් මෙයා ගාව ඉන්නවා. ඉතින් මේ ට්‍රූඩිගේ ડોක්ටර්ගේ තුන්වෙනි පුතා මේ මස් එකතු කරන මිනිස්සයා. අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන් වෙනවා මෙයත් සහෝදරයෝ දෙන්නගේ අපරාධවල හවුල්කරුවෙක් කියන එක. ඉතින් මේ විදිහටයි මේ ලස්සන කතාව ඉවර වෙන්නේ. ඔයාලට තවත් ලස්සන මූවීස් බලන්න ඕන නම් දිගට මාත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් සුබ දවසක්. Thank you.